ජපානයෙන් පාවිච්චි කරලා අයින් කරපු පරණ බස් 7ක් අපේ ඇඟේ ගහලා අපිට නිකන් තෑග්ගක් දුන්නා වගේ අපිව රවට්ටලාද. ඔයා මේ සෝෂල් මීඩියා වල ගියාම දකින්න ඇති ජපානයෙන් අපිට ඔන්න ලෝ ෆ්ලෝ බස් 7ක් හම්බෙලා. මීට කලිනුත් දැන් පතුල පහත් බස් රථ සේවාවල් ලංකාවේ ක්‍රියාත්මකයි. ඔන්න දැන් ඒකට ජපානිනුත් බස් 7ක් ඇවිත්. මෙතන දවසක් චීනෙන් ආපු බස් තමයි අපේ තිබුණේ. ජපානයෙන් බස් 7ක් ඇවිත් මේක ප්‍රධානයක් විදිහට තමයි දීලා තියෙන්නේ කියලා සඳහන් වෙන්නේ. ප්‍රවාහන ඇමැතුමාගේ Facebook පිටුවේ සහ අනිත් තැන්වල මේ ගැන සටහන් වෙනවා. ඇත්තට මේ ලෝ ෆ්ලෝ බස් ගැන කතා කරද්දී ඇත්තට මේක අවශ්‍යතාවයක්. අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි හැමදාම කියන ඔය මේ ලොරි චැසි බස් කියන්නේ සෑහෙන්න උසයි. ඒවට නගින්න සෑහෙන්න අමාරුයි. වයසක අයට රෝගීන්ට වගේ මේකට නගින්න පුදුම අමාරුවක් තියෙන. හැබැයි මේ ලෝ ෆ්ලෝ බස් පොටි උසක් තියෙන්නේ. බිම් මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් පාරේ අයිනේ ස්ටේජ් එක නවත්තුවාම අර පාරේ ඇන තියෙන පදික මාරු ඉඳන් ලේසියෙම මේක නගින්න පුළුවන්. නැග්ගට පස්සේ ආයෙ පඩිපෙළ නැහැ. ඕන කෙනෙකුට බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. ඉතින් මේක එක්තරා විදිහක ලොකු අවශ්‍යතාවයක් රෝගීන්ට සහ වයසක අයට. ඉතින් මේක ඇතුළත ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි චුට්ටක් ඉස්සරහට ඒක ගැන කතා කරමු. ඉතින් මේ බස් අත ගැන පොඩ්ඩක් කියන්නම්. මේක මේ අපිට ෆ්‍රී හම්බෙලා තියෙන්නේ. මේක ක්‍රියාත්මක වෙන්නේ ජපානයේ ඒකාබද්ධ නිල සංවර්ධන ආධාර නැත්නම් ODA කියන රාමුව යටතේ GGP කියන විශේෂ ප්‍රදානය හරහා තමයි මේකට හම්බෙන්නේ. මේකට ජපාන ජනාධිපති කාර්යාලයයි ප්‍රවාහන මධ්‍යස්ථය අතර මේකට කිවිසුමක් තියෙනවා. ඩොලර් ලක්ෂ 362ක විතර වටිනාකමක් මේවා තියෙනවා. මේක රුපියල් වලින් ගත්තොත් මිලියන 112ක් විතර. අපි ඇත්තටම අපේ පොදු ප්‍රවාහනය බොහොම තියෙන්නේ කනගාටුදායක තැනකනේ. ඉතින් ඇත්තටම අපි මේක ගැන සතුටු වෙන්න ඕනේ. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතන දෙයක් අපි කියන දෙයක්. සමහර අය කතා කරන මේ ජපානයේ අයින් කරලා දාලා තියෙන පරණ බස් ටිකක් අපේ ඇඟේ ගහලා වගේ එකක් නෑ. මේ බස් ඇත්තටම සම්පූර්ණම ජපානයේදී නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඒ ප්‍රතිසංස්කරණ කළා යුරෝ 4 කියන ස්ටෑන්ඩඩ් එකට අනුකූලව ප්‍රතිසංස්කරණය කළා තමයි නැවත අපිට ලංකාවට එවලා තියෙන්නේ. ඉතින් මේකෙන් පිට වෙන තුම පරිසර හානිය සෑහෙන්න අඩුයි. හැබැයි මේ ලෝ ෆ්ලෝ බස් ගැන කියද්දි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න මගේ. ලංකාවේ පාරවල් වලට මේ බස් ගැලපෙනවද වගේ පුංචි කතාවක් අපිට කතා කරන්න වෙනවා. අපි ගොඩක් දන්න දෙයක් නේ ලංකාවේ පාරවල් ගැන. මේ ප්‍රධාන පාරවල් ටික කරුණාම අනිත් පාරවල් වල ගැප් වලවල් හැමතැනම බස් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් පහත කාර් එකකට උනා ලංකාවේ පාරවල් වල යන්න මාර අමාරුයි වැටෙනවා වලවල් වල වැන්නවා ප්‍රශ්න කොටයි. ඉතින් එහෙම තියෙද්දි මේ මොකද ස්පීඩ් බම්ප්ස් එහෙම සමහර ඒවා දාලා තිනවා වාහනේ යටවතින ගහන්නටම. ඉතින් එහෙම තියෙද්දි මේ ලෝ ෆ්ලෝ බස් වලට ඇත්තටම ලංකාවේ පාරවල් ගැලපෙනවද කියලා පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හැබැයි මේ ගොඩක් කරලා මේ ලෝ ෆ්ලෝ බස් දාන්නේ ලංකාවේ නාගරික ප්‍රදේශ වලට විතරයි. එතකොට ඒක ප්‍රශ්නයක් නොවේයි කියලා හිතනවා. හැබැයි තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා අපේ මෝසම් වර්ෂා කාලවලට ලංකාවේ පාරවල් වල වතුර තත්ත්වය පොඩ්ඩක් නම් යට වෙන පාරවල් ටිකක් තියෙන. සමහර ටවුන් තියෙනවා හයියෙන් වැස්සනම් ටවුන් එක යට වෙනවා අඟල් ගාණක්. එතකොට අන්න ඒ වගේ කාලෙට මේ ලෝ ෆ්ලෝ බස් ගැන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ බස් සෑහෙන පාතයි සහ එන්ජින් එක තියෙන සෑහෙන පහළින්. එතකොට ඒ කාලෙට මේ බස් ධාවනය කරන්න පුළුවන් වෙයිද වගේ ඇත්තම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්න ඔය පරණ නැත්නම් ලේලන් ලොරි චැසි බස් වල එන්ජින් එක තියෙන්නේ සෑහෙන උඩින්. එතකොට මහා අර ගම් වතුරේ උනත් මතකදින ගම් වතුරේ දාලා අනතුරු වෙලක් තියෙනවා මේ බස්. එයාලා දානවා කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි මේ බස් වලට ඒව ගැන එහෙම බැරි ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි මොන දේ වුණත් මේ වගේ බස් ටිකක් අපිට ආපු එක ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ. මොකද මේ හැම දෙයකින්ම ලංකාවේ දියුණු වෙන්නේ ලංකාවේ පොදු ප්‍රවාහනය අපිට බොහොම පහසුවෙන් පෞද්ගලික වාහනයක යන්නේ නැතුව. එහෙම නැත්නම් අර දාඩිය පෙරාගෙන දූවිලි මචං ගහගෙන ලොරි චැසියක යන්නේ නැතුව මේ වගේ සුව පහසුවට ලේසියෙන් ගමනක් යන්න හම්බ වෙනවා කියන එක එක්තරා විදිහක අපි හැමෝම ලබන රටක් විදිහට ලබන ජයග්‍රහණයක්. ඉතින් මොකද හිතෙන්නේ ඔයාලට මේක ගැන? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.